මේ ඇප්ලිකේෂන් එක ඔයාගේ ෆෝන් එකේ තියාගෙන ඉන්නවට ඔයාට නොමිලේ සල්ලි ලැබෙනවා. ඔයාට මේ කිව්ව ගමන් නම් විශ්වාස කරන්නත් බැරුව ඇති. ඉතින් ඒත් ඇත්තටම මේ ඇප්ලිකේෂන් එක කරා මේ විදිහට සල්ලි වන්න පුළුවන්. කරන්න තියෙන මේ ඇප්ලිකේෂන් එක ඔයාගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරලා තියෙන එක විතරයි. ඉතින් අද අරගෙන ඇවිත් තියෙන්නේ මෙන්න මේ වගේ ඇප්ලිකේෂන් එකක් සම්බන්ධව. ඉතින් අද වීඩියෝ එකෙන් බලමු මේ ඇප්ලිකේෂන් එක මොකක්ද? මේ ඇප්ලිකේෂන් එක කරා මුදල් earn කරන්නේ කොහොමද? සහ මේ ඇප්ලිකේෂන් එක කරා earn කරන මුදල් හරියටම withdraw කරගන්නේ කොහොමද කියලා. ඉතින් අද මම මේ හැම දෙයක්ම ඔයාලට step by step කියලා දෙනවා. ඒක නිසා වීඩියෝ කොතැනකවත් skip කරන්න එපා. දිගටම එකතු වෙලා ඉන්න. ඒ වගේම තමයි මේ වගේ වීඩියෝස් ඉස්සරහට බලන්න කැමති කෙනෙක් නම් පහතින් තියෙන subscribe button එකට click කරලා bell icon එකටත් click කරන්න. අපි යමු අද වීඩියෝ එකට. ඉතින් අද අපි මුදල් earn කරන්නේ මෙන්න මේ ඇප්ලිකේෂන් එක හරහා. ඉතින් මේ ඇප්ලිකේෂන් එක ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් Bitcoin mining කියලා සර්ච් එකක් දාලා Google Play Store එකෙන් හෝ Apple App Store එකෙන්. ඉතින් ඒ වගේම තමයි මම පහළ description එකේ හෝ comment section එකේ දාලා තිනවා download link එක. ඒ link එකෙන් ගිහින් උනත් ඔයාලට මේ ඇප්ලිකේෂන් එක ඔයාගේ ෆෝන් එකට download කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මේ ඇප්ලිකේෂන් එක download කරගත්තට පස්සේ මේ ඇප්ලිකේෂන් එක open කරගන්න. ඊට පස්සේ ඔයාව මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට නෙවෙයි අරගෙන එන්නේ. ඔයාව වෙනම ඉන්ටර්ෆේස් එකකට අරගෙන එයි. ඉතින් එතෙන්දී ඔයාලට බලා ගන්න පුළුවන් ඔය register කියලා බටන් එකක් තියෙනවා. ඒකට ක්ලික් කරලා sign in with Google කියන බටන් එකට ක්ලික් කරලා ඔයාට කැමති Google account එකක් select කරන්න තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාට කැමති Google account එකක් select කරාට පස්සේ ඔයාව මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට අරගෙන එයි. ඉතින් මේ ඇප්ලිකේෂන් එකේ ඉන්ටර්ෆේස් එක ගැන කතා කරොත් උඩින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ balance එක යටින් ඔයාලට බලා ගන්න පුළුවන් mining contrast wallet earn ඔය වගේ ගොඩක් දේවල්. ඉතින් මෙතෙන්දී mining start කරන්න මෙතෙන්දී ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි claim contrast කියලා බටන් එකක් තියෙනවා. අනිවාර්යයෙන්ම ඔයා ඒක උඩ ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාටත් මෙන්න මේ විදිහට mining start වෙනවා. ඒත් මෙතෙන්දී ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි speed එකත් gigahertz 3.03කින් වගේ තමයි තියෙන්නේ. ඉතින් මේ ස්පීඩ් එක වැඩි කරගන්න පුළුවන් ක්‍රම දෙකක් ගැන මම වීඩියෝ එකේ අවසානයේදී කියලා දෙනවා. ඉතින් දැන් මේ ඇප්ලිකේෂන් එකේ මෙන්න මේ විදිහට mining start කරලා ඔයා මේ ඇප්ලිකේෂන් එක close කරත් ඒ කියන්නේ වෙන මොකක් හරි වැඩක් කරත් මේ විදිහට මේ ඇප්ලිකේෂන් එකේ mining වෙනවා. මේ ඇප්ලිකේෂන් එකේ mining වෙන්නේ මෙන්න මේ UBTC කියන coin එක. ඉතින් මේ coin එක සාමාන්‍යයෙන් ඩොලර් රේට් එකට වගේම තමයි යන්නේ. ඉතින් ඒක නිසා මේ ඇප්ලිකේෂන් එක කරා හොඳ earning එකක් ලබා ගන්න පුළුවන් ඕනම කෙනෙකුට මේ ඇප්ලිකේෂන් එකේ buy කරන්න පුළුවන් packages තියෙනවා. ඉතින් ඒව ගැන අද මම කතා කරන්න යන්නේ නැහැ. ඉතින් දැන් මම ඔයාලට කියවන වීඩියෝ එකේ අවසානයේදී කියලා දෙනවා කියලා ස්පීඩ් එක වැඩි කරගන්න පුළුවන් ක්‍රම දෙකක් ගැන. ඉතින් පළවෙනි ක්‍රමය තමයි මෙතනදී ඔයාලට ad එකක් බලලා මේ ස්පීඩ් එක gigahertz 2.43කින් වගේ වැඩි කරගන්න පුළුවන්. ඉතින් දෙවෙනි ක්‍රමයේ විදිහට තියෙන්නේ මෙන්න මේ show offers කියන බටන් එකට ක්ලික් කරලා මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේ applications තියෙනවා. ඒ applications ඔයාගේ ෆෝන් එකට download කරලා ඔයාලට පුළුවන් gigahertz 2.43කින් වගේ mining speed එක වැඩි කරගන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මේ applications ගොඩක් තියෙනවා. ඉතින් මේ ක්‍රම දෙක හරහාම ඔයාලට පුළුවන් මේ application එකේ mining speed එක වැඩි කරගන්න. ඉතින් දැන් අපි අවසාන වශයෙන් කතා කරමු මේ application එකේ withdrawal එකක් ලබා ගන්න කොහොමද කියලා. ඉතින් මේ විදිහට withdrawal එකක් ගන්න නම් ඔයා කරන්න ඕනේ මෙන්න මේ wallet කියන බටන් එකට ක්ලික් කරගන්න එක. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ withdraw කියලා බටන් එකක් තියෙනවා. ඉතින් මෙතෙන්දී ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ wallet එක Bitcoin Lightning, Binance Smart Chain, Bitcoin Blockchain ඔය වගේ ගොඩක් wallet type බලා ගන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී ඔයා කැමති wallet එකකට withdraw කරගන්න පුළුවන්. ඉතින් මේ දේවල් ගැනත් මම දැන් කියලා දෙන්නම්. ඔයාලට කැමති නම් මෙන්න මේ විදිහට මේ ඇප්ලිකේෂන් එකෙම ටියුටෝරියල් එකක් ලබා ගන්න පුළුවන්. ඔයාට අදාළ network එක select කරලා ඔයාට අදාළ wallet එක select කරලා. දැන් මම ළඟ තියෙන්නේ Binance account එකක්. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් Binance account එකට මේ ඇප්ලිකේෂන් එකෙන් earn කරන මුදල් ලබා ගන්න කොහොමද කියලා. ඉතින් මේ විදිහට Binance application එක open කරගන්න. ඒ විදිහට open කරගත්තාට පස්සේ ඔයාලට දකුණු පැත්තෙන් බලා ගන්න පුළුවන් මේ assets කියලා තියෙනවා. ඉතින් මෙතෙන්දී ඔයාලට බලා ගන්න පුළුවන් මේ deposit කියලා බටන් එකක් තියෙනවා. මෙතෙන්දී BTC කියලා search කරගන්න. මෙතෙන්දී network එක තමයි change වෙන්නේ. දැන් මෙතෙන්දී ඔයා Bitcoin Lightning කියන එක select කරොත් මෙතෙන්දී ඔයා මෙන්න මෙතෙන්දී network එක select කරන්නත් ඕනේ.
bit light in network. එතෙන්දී amount එකක් දාලා මෙන්න මේ create invoice කියන බටන් එකට ක්ලික් කරලා ඔයාගේ wallet address එක copy කරගන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි දැන් දෙවෙනි ක්‍රමය. දෙවෙනි network එකත් select කරලා වාට පුළුවන් මෙතෙන්දිත් මෙන්න මේ wallet address එක copy කරගන්න. ඉතින් මේ තුන්වෙනි ක්‍රමේ Binance වලට හරියන්නේ නැහැ. ඒ තුන්වෙනි ක්‍රමය ගැන දැනගන්න කම තමයි වාට පුළුවන් මෙන්න මේ tap for tutorial කියන එකට ක්ලික් කරලා ඔයාට අදාළ wallet එක select කරන්න. ඒතර ඔයාලට බලා ගන්න පුළුවන් හරියට මේ address එක ලබා ගන්න කොහොමද කියලා. ඉතින් මේ විදිහට හරියටම ඔයාගේ wallet address එක ලබා ගත්තට පස්සේ මෙතෙන්දී අන්නේ address එක enter කරන්න ඕනේ. මෙතෙන්දී අඩුම ඔයාගේ amount එක Bitcoin 0.1ක්වත් තියෙන්න ඕනේ. ඒ විදිහට ඔයාගේ amount එක තියෙනවා නම් ඔයාට පුළුවන් මෙන්න මේ confirm කියන බටන් එකට ක්ලික් කරලා හරියටම withdrawal එකක් ලබා ගන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම තමයි ඔයාගේ අදහස් පහලින් comment එකක් විදියට දාන්නත් අමතක කරන්න එපා. අපේ channel එක subscribe කරලා ඉතින් පැත්තෙන් තියෙන bell icon එකට click කරන්නත් අමතක කරන්න එපා.